දැයි මම ආවේ රත්තරේ කුරුවිට කියන ග්‍රාමයේ කොක්කෝවිට කියන ශ්‍රී ශෛලාරාම විහාරස්ථානයේ ඉඳලා මම අපේ පන්සලේ පඩිපෙළේ තමයි වැටුනේ. ඉතින් කොන්ද ඇනිලා මට කිසිම වැඩක් කරගන්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ වගේම අපිට මේ පන්සලේ මිදුලවත් අතුගා ගන්න එහෙම නැත්නම් අමදින්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ. උන්ට අමාරුවක් කොන්ද කැක්කුම සඳහා රත්තුර මහ රෝහලෙන් මාස 6ක් 7ක් පමණ බෙහෙත් ගත්තා. නමුත් මට කිසිම සුවයක් ලැබුණේ නැහැ. ඉතින් මට හදිසියෙ වගේ මම වෙදකම පත්‍රයේ දැකලා අපේ මේ මදුනාග ડોක්ටර් ගාථා මම දැන් ඇවිදින් දවස් 2යි තමයි මම මෙහෙට ආවේ. මට 100%ක්ම ඒ සුවතාවයේ තියෙනවා. ඒ නිසා තමයි මම මේ ස්ථානට බොහොම කැමැත්තෙන් බොහොම ආදරක යුතුව වෙද මහත්මයා වෙන ආරංචිල ඇරි. ඉතින් අපි හැමෝටම කියන්නේ තමන්ගේ යම් අපි දන්නවා මේ රටේ නොයේ වෙද මහත්තුරු ඉන්නවා. ඒ ප්‍රදේශයේත් වෙද මහත්තුරු ඉන්නවා. නමුත් අපට ඒ සුවයක් ලැබුණේ නැහැ. ඉතින් අපට සත්‍යය කියලා අවබෝධ වෙන කවුරුවක් කියනවට නෙවෙයි ඒ අත්දැකීම අපි ලැබපු නිසා මම දවස් 2ක් ඇවිදින් මේ වගේ මගේ මාස ගාණක් තිබ්බේ රෝගේ සුව වුණා නම් ඒක සත්‍යයක් කියලා අපට අවබෝධ කරගන්නට පුළුවන්. ඒ නිසා අපි හැමෝටම කියන්නේ රටේ ජනතාවට කියන්නේ මේ වගේ සත්‍ය ඉෂුරුම් වගේ වෙදමහතුරු අපේ රටේ නොකොත් ඉන්නවා. ඒ නිසා අපේ මදනායක ડોක්ටර් ඉතාමත් කැපවීමෙන් උනන්දුවෙන් බොහොම ආදරක යුතුය කටයුතු සිද්ධ කළා. අපටත් එහෙමයි. ඒ නිසා අපි හැමෝටම මතක් කරනවා මේ ස්ථානට අපි කියනට ඇවිදින් තමන්ගේ රෝග ලක්ෂණ කියලා ඒ සඳහා බෙහෙත් ලබා ගන්නට කියලා ඒ සියලුම ජනතාවට අපි සිහිපත් කර සිටිනවා.